හරි අයිබෝවන් අදත් අලුත් පාඩමක් එක්ක අද තියෙන්නේ A level පාඩමක්. A level combined maths වල පාඩමක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මගේ channel එක ශාන් ගිම්මාන. අද නම් මුලින්ම මේ channel එකට ඔයා එකතු වෙන්නේ මේ විස්තර චුට්ටක් අහගන්න. මේ channel එකේ තියෙන්නේ දැන් අද වීඩියෝ එක applied වල නිව්ටන් ගේ චලිත නියම වුණාට මේ කියන්නේ combined පාඩමක් වුණාට මේ channel එකේ තියෙන combined විතරක් නෙමෙයි. ඔයා ශිෂ්‍යත්ව කරන ළමෙක් නම් නම් හරි ශිෂ්‍යත්ව කරන ළමෙක් අඳුරන කවුරු හරි නම් මේ වීඩියෝ එකේ තියෙනවා මේ channel එකේ තියෙනවා ශිෂ්‍යත්ව විභාගයට අදාළ ගණිත ගැටලු. ඊළඟට 6 11 ශ්‍රේණිය ළමෙක් නම් ඊට අදාළ 6 සිට 11 ශ්‍රේණියට වෙනකන් තියෙන ගණන් සහ විද්‍යාව කියන විෂයන් දෙකට අදාළ පාඩම්. ඊළඟට 11 ශ්‍රේණියේදී O level විභාගෙට මුහුණ දෙනවනේ. O level විභාගයේදී එන පාස් පේපර් ගණන් පසුගිය ප්‍රශ්න පත්‍ර ගණන් සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට A level වා combined maths කරන කෙනෙක් නම් මේ වගේ applied පාඩම් ඊළඟට maths කරත් bio කරත් physics සහ chemistry දෙක ඕන වෙනවනේ. ඒ විදිහට සුදු දාලා තියෙන්නේ. ඊළඟට ඔයා maths කරලා ගොඩක් වෙලාවට campus ගියොත් ගොඩක් වෙලාවට මේ කියන්නේ maths කරලා campus ගියොත් ගොඩක් වෙලාවට අපිට ඉගෙන ගන්න වෙනවා සංඛ්‍යානේ statistics. ඒතකොට statistics කියන subject එකට අදාළව videos මම මේ channel එකේ දාලා තියෙනවා. ඉතින් ඒකට අර නිකන් එක වසරේ නම් university out වෙනකම්ම හැම ළමයෙක්ටම මොකක් හරි වැදගත් වීඩියෝ එකක් මේ channel එකේ තියෙනවා තමයි. ඒ හින්දා subscribe කරලා set වෙන්න. ඊළඟට මගේ channel එක තියෙනවා දැන් channel එක ශාන් ගිම්හාරනේ. ඒ වගේ මගේ FB page එක තියෙනවා educational page එක. මගේ private account එක නෙමෙයි educational FB page එක තියෙනවා. ඒකත් ශාන් ගිම්හාර කියන නමින්ම තියෙන්නේ. ඒකේ දවස ගානේ උදේ 7:00මාරට ඔය කියපු subject වලට අදාළව මොකක් හරි පාඩමකට අදාළව කිට් සටහනක් වෙන්න පුළුවන්, ගානක් වෙන්න පුළුවන්, theory කොටසක් වෙන්න පුළුවන්. මොකක් හරි පාඩමකට සම්බන්ධ ෆොටෝස් ටිකක් ඒ page එකේ වැටෙනවම තමයි අනිවාර්යයෙන්ම හැමදාම උදේ 7:00මාරට මේ channel එකේ වීඩියෝ එකක් හැමදාම ඉරිදා හවස 5:00මාරට වැටෙනවා. ඒ හින්දා වැදගත්කමක් තියෙනවා තමයි අනිවාර්යෙන් ඒක කියන්න දෙයක් නැහැ. ඔයාට විතරනම් මේක වැදගත් කියලා channel එක subscribe කරලා set වෙන්න. ඒ වගේම ඔයාට වැදගත් නැතත් කාට හරි මේක වැදගත් කියලා හිතනවා නම් එයාට මේක ගැන දැනුවත් කරන්න. එහෙනම් අපි යමු අද අපේ පාඩමට. හරි අද මම අරන් ආවලා තියෙන්නේ A level combined maths වල applied වල නිව්ටන් ගේ චලිත නියම කියන පාඩමට අදාළ ගාණක්. ඉතින් මේකේ ගොඩක් වෙලාවට අපිට ගණන් හම්බෙනවා කප්පි. මේ තියෙන කප්පි. ඔන්න ඔය කප්පි සම්බන්ධ ගණන්. ඉතින් මේ ගානේ දීලා තියෙනවා. මේ ගානේ දීලා තියෙනවා සුමට කප්පියක්. සුමට කප්පියක්. දැන් මම ගාන ලියලා නැහැ මෙතන ඊට පස්සේ මට හදන්න ඉඩක් නැදිනවනේ. ගාන මම කියවන්නම්. ගානේ විස්තරය මෙතන තියෙනවා. අපිට ගානේ කියනවා සුමට කප්පියක් අක්ෂය සිරස් වලසේ. හරිනේ. සුමට කප්පිය අක්ෂය සිරස්. මේවනේ තියෙන්නේ තිරස් නෙමෙයි සිරස්. අචලව සවි කර ඇත. අචලව සවි කරලා තියෙන මේකේ උඩට කොහෙට හරි අචලව සවි කරලා. ඒ මතින් ලුහු අවිතන්‍ය තන්තුවක් යොදා. ලුහු අවිතන්‍ය තන්තුවක්. ලුහු අවිතන්‍ය තන්තුවක් යොදා දෙකලවරට ස්කන්ධ කැපිටල් M හා සිම්පල් M වල මේ කැපිටල් M වන අංශු දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. එකක් කැපිටල් M අනිත් එක සිම්පල් M. කැපිටල් M එකකුයි සිම්පල් M එකකුයි. ඒතර ස්කන්ධ M නම් අපි දන්නවා ඒකේ බර වෙන්නේ mg. අපි දන්නවා ස්කන්ධය බර කරන්න අපි ගුරුත්වාකර්ෂණ ත්වරණයෙන් වැඩි කරන්න ඕනේ. මේ ස්කන්ධේ කැපිටල් M නම් ගුරුත්වාකර්ෂණ ත්වරණය වෙන සිම්පල් g ගෙන් වැඩි කරනවා. එහෙනම් මේකේ බර වෙන්නේ පල්ලෙහාට කැපිටල් mg. මෙතන බර සිම්පල් mg. අංශු දෙකක් සම්බන්ධ කර ඇත. නිදහසේ තන්තු කොටස් තදවහ සිරස්ව ඇතිව. තන්තු කොටස් නිදහසේ තදවහ සිරස්ව. තද වෙලා තියෙන්නේ. ඇකිලිලා ඇද වෙලා එහෙම නැහැ. තද වෙලා ලස්සනට පිළිවෙලට තියෙනවා. සිරස් ඊළඟට සිරස් කෙලින් මෙහෙම ඇද්ද වෙලා කෙලින් තියෙන සිරස් වෙලා මේ තිරස් වෙලා ඇද්ද වෙලා එහෙම නැහැ. ඊළඟට කියනවා පද්ධතිය සීරුවේ මුදාහල විට. ආ පද්ධතිය ඔහොම අතාරිනවා. අතරින් ඊට පස්සේ අංශු වල තොරණත් තන්තුවේ ආතතිය තුනනවා. මේ අංශුව දැන් මෙහෙම තිබ්බට පස්සේ ඔහොම තියන්නේ නැහැ නිකන් ගල් වෙලා වගේ. අනිවාර්යෙන් බර වැඩි පැත්තට අංශුව වැටෙනවම තමයි. ඒතරන්නේ අංශු වල තොරණයත් ඊළඟට මේ තන්තුවේ ආතතියත් අපෙන් ඔන්නෝක තමයි ගන්න. හරිද? ඉතින් මේ කම්බයින් වස් කරලා මේට මේ අමුතු ගාන කියලා දෙන්න ඕනේ. මේ වගේ ගානක් දැක්කම තේරෙනවා මොකද්ද මේ ගානේ කියන්නේ කියලා රූපේ දැක්කම තේරෙනවා මොකද්ද ගානේ කියන්නේ කියලා. සරලව මේ කප්පියක් තියෙනවා. කප්පියේ තන්තුවක් දාලා තියෙනවා. තන්තුවේ දෙපැත්තේ ස්කන්ධ දෙකක් තියෙනවා. එකක් කැපිටල් mg අනිත් එක සිම්පල් mg. ස්කන්ධ නෙමෙයි බර. ඒකට බර වැඩි කැපිටල් m නෙමෙයි දීලා තියෙනනේ කැපිටල් m කියලා බර. දැන් යාගේ පැත්තට තමයි අනිවාර්යෙන් පල්ලෙහාට ඕක වැටෙන්නේ. යාගේ පැත්තට තමයි පල්ලෙහාට වැටෙන්නේ. එහෙනම් මේ පැත්තට වැටෙනවා නම් එයාගේ පැත්තට තමයි තොරණ තියෙන්නේ. මේ පේනවද? මෙයා මත තොරණ තියෙන්නේ පල්ලෙහාට. මම ගන්නවා එක සංකේතයක් සිම්පල් f කියලා. තොරණයක් අපි සාමාන්‍යයෙන් සිම්පල් f නේ ගන්නෙ. සාපේක්ෂ ත්වරණයේදී එහෙම ඒක දන්නවනේ. f
එහෙනම් මෙයා f ගෙන් පල්ලෙහාට යනවා නම් මේ සිම්පල් m එක නා මොකක්ද? එයා පල්ලෙහාට යනවාද? මල මගුලක් එන්නේ. ඉතින් දෙන්නම් පල්ලෙහාට ගියොත්. එනදී කප්පිය කඩාගෙන වැටෙනවා. එහෙම වෙන්නේ නැහැ නේ. අචලව සවි කරලානේ තියෙන්නේ. ආයෙ නම් කැපිටල් m සිම්පල් f තොරණෙන් පල්ලෙහාට යනවා නම් තන්තුවේ අනිත් පැත්තේ කොනේ ඉන්න සිම්පල් m එක උඩට යන්න ඕනේ. මෙයා උඩට යන්න ඕනේ. තේරෙනවනේ කියන එකනේ. මෙයා පල්ලෙහාට යනවා නම් මෙයා උඩට යන්න. හැබැයි එකම තන්තුව නේද? ලුහුව විතරනේ තන්තුව නේද? එහෙනම් තොරණ දෙකක් තියෙන්න පුළුවන්ද? බෑ. මෙයා වැටෙන තොරණෙන්ම තමයි මෙයා යන්න ඕනේ. නිකන් වේගනේ. එතකොට එක වේගයකින් යන එක්කෙනෙක් එයා අනිත් පැත්ත ගැට ගහලා නම් එයාත් එහෙම්ම තමයි යන්නේ. මෙයා මෙහෙම යනවා නම් මෙහෙම යන්න ඕනේ. මෙයා මෙහෙම යනකොට මෙයා චුට්ටක් යන්නේ නැහැ. මෙයා මෙහෙම එහෙම යන්නේ නැහැ. මෙහෙම තමයි යන්නේ. තේරුණාද? ඒ තොරණේ මෙහෙම පල්ලෙහාට නම් තියෙන්නේ. මෙයාටත් ඊට සමාන තොරණයක් තියෙන්න ඕනේ උඩට. එහෙනම් මෙයා සිම්පල් f නම් පල්ලෙහාට, එහා පැත්තේ කෙනා සිම්පල් f උඩට. අන්න එහෙනම් තොරණ දෙකම නිල් පාටින් මාක් කරලා තියෙනවා. දැන් ඉතින් අපිට මේක කියනවා තොරණය හොයන්නලු. ඒ වගේම තන්තුවේ ආතතිය හොයන්නලු. මෙන්න මම තන්තුවේ ආතතිය දාලා තියෙනවා. මේක තන්තුවේ ආතතිය. ඉතින් වස්තුවෙන් පල්ලෙහාට බර නම් උඩට තන්තුවේ ආතතිය තියෙන්න ඕනේ. මොකද මේ දැන් විද්‍යාවේ එහෙම තියෙනවා මේ මගේ channel එකේ තියෙනවා ගිහලා වීඩියෝ එක බලන්න බල සමතුලිතතාවය කියලා. ඒතර අංශුවක් බල දෙකක් යටතේ සමතුලිත නම් දැන් මේ වෙලාවේ සමතුලිතයිනේ. තාම තොරණෙන් ගිහිල්ලා නැහැ මේ වෙලාවේ සමතුලිතයි. එතකොට ඒ වෙලාවේ තියෙන බර සමාන වෙන්න ඕනේ මෙන්න මේ ආතතියට. එතකොට අන්න එකම රේඛාව ක්‍රියා කරන්න ඕනේ. ඒ වෙදි විද්‍යාවේදී 10 වසරේදී තියෙන පොඩි දේවල්. ඉතින් A level combine maths කරලා මෙන්න ඒවා මතක වෙන්න තියා නෑ. මම කියන්නේ තොරණේ වෙන වෙලාවේ නෙමෙයි. හොඳයි තොරණේ වෙන වෙලාවේ දැන් මම පෙන්නනවා මේක මොකද්ද වෙන්නේ කියලා. සමතුලිතයි නම් මුන් දෙන්න සමාන වෙන්න ඕනේ. මුන් දෙන්න සමාන වෙන්න ඕනේ. දැන් සමතුලිත නෑ. ඇයි තොරණෙන් පල්ලෙහාට යනවනේ. එතකොට මේ උඩට තියෙනවා t ආතතිය. ඒ ආතතිය තමයි මෙතන. මොකද ලුහුව අවිතන්නේ තන්තුවක් කියලා දීලා තියෙනවා. ඒක ආතතිය එක එක જાති ආතතිය තියෙන්න බෑ. තන්තු පුරාවට තියෙන්න ඕනේ එකම ආතතිය. අන්න එන ආතති දෙක tt කියලා දාලා බල හතරක් තමයි තියෙන්නේ. ඉතින් දැන් දාන්න තියෙන්නේ. ඉතින් අපි දාමු එහෙනම්. ස්කන්ධ දෙකයිනේ තියෙන්නේ. මොකද්ද සිම්පල් m ස්කන්ධය තියෙනවා, කැපිටල් m ස්කන්ධය තියෙනවා. එහෙනම් ස්කන්ධ දෙකට f සමාන m දාන්න තියෙන්නේ. නිව්ටන්ගේ නියමනේ. නිව්ටන්ගේ නියම වලින් අපිට එන සූත්‍රය තමයි වැඩිපුරම ඕන වෙන්නේ f සමාන m. f කියන්නේ බලය, m කියන්නේ ස්කන්ධය, ඒ කියන්නේ ත්වරණය. එහෙනම් උඩට තමයි දාන්න ඕනේ. දැන් මම මෙන්න මේ සිම්පල් m ට මම උඩට දානවා f සමානයි m. උඩට දාන පැත්ත තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ f සමාන m නිකන් දාන්නම් ගාලා දාලා හරියන්නේ නැහැ. අපි දාන පැත්තක් ලියන්න ඕනේ. නැත්නම් ගෙදර ඇවිල්ලා WhatsApp message එකක් දාන්න බෑනේ සර්ට මං උඩට දැම්මේ මං යටට දැම්මේ කියලා. ඒ බලන ගුරුවරයාට පේන්න මේක දාලා තියෙනවා අපි උඩටද කොහෙටද කියලා. ඒ වගේම අපි f සමාන m දාන්නේ ඒ වෙලාවේ ඒ ස්කන්ධය මත ත්වරණය පිහිටන පැත්තට. ගොඩක් වෙලාවට එහෙම දාන්නේ. අර පැත්තට දැම්ම කියලා වැරදි නෑ. මේ පැත්තට දාගත්තොත් අපිට වැඩේ ලේසි. එහෙනම් සිම්පල් m මත ත්වරණය තියෙන්නේ මෙහෙටනේ උඩටනේ. එහෙනම් මම උඩට තමයි දාන්නේ. මේකත් බලන්න මේ කැපිටල් m මත පල්ලෙහාටනේ ත්වරණය තියෙන්නේ. එහෙනම් මම පල්ලෙහාට තමයි දාලා තියෙන්නේ. එහෙම දාගත්තම අපිට වැඩේ ලේසි. අරම දැන් මම වැරදි කියන එක නෙමෙයි මේ කියන්නේ. දැන් මම වැඩේ ලේසි. එහෙනම් දැන් අපි දාමු. සිම්පල් m ට හොඳට බලන්න. ඔබ ස්පියනෝ වෙලා බැලුවා මගේ දැස් දිහා නෙමෙයි බෝඩ් එක දිහා කියලා හොඳට බලන්න. මෙන්න සිම්පල් m ට මෙන්න සිම්පල් m එයාගේ උඩට දානවා. එහෙනම් උඩට තියෙන බලය මේ තියෙන ලස්සනට දිලිසි t දිලිසෙන්නේ මේ බෝඩ් එකට ලයිට් එළිය වැටලා t තමයි උඩට තියෙන්නේ. යට තියෙන්නේ කවුද? ඍණ. යට තියෙන දැන් යා mg නේ. උඩට දාන හින්දා යටට තියෙන බලය අපි දාන්න ඕනේ ඍණ විදියට. එහෙනම් ඍණ mg සමාන. එච්චරනේ බල තියෙන්නේ වෙන බල නැහැ. එයාගේ ස්කන්ධේ m එයාගේ ත්වරණය කවුද? f. අන්න t ඍණ mg සමානයි mf. ඔච්චරයි. තව මුකුත් කරන්න දෙයක් නැහැ. දැන් දානවා කැපිටල් m ට. කැපිටල් m එන්න දැන් එයාගේ දාන්නේ පල්ලෙහාට. එහෙනම් දාන්න එයාගේ පල්ලෙහාට තියෙන බලය. එයාගේ පල්ලෙහාට තියෙන කැපිටල් mg බලය. දැන් කැපිටල් mg අනිත් එක්කෙනා t. එයා තියෙන්නේ උඩට. හැබැයි මම දාන්නේ පල්ලෙහාට. ඉතින් පල්ලෙහාට දානකොට උඩට තියෙන එකක් අපි දාන්න ඕනේ ඍණ t කියලා. ඍණ t කියලා නෙමෙයි ඍණ කියලා. බලේ t හින්දා ඍණ t. එයාගේ දැන් ස්කන්ධය m. එයාගේ ත්වරණයක් මොකද්ද? f ම තමයි. එයාගේ ත්වරණයත් f ම තමයි. ඉතින් ඔච්චරයි. ඔන්න සූත්‍ර දෙක. ඉතින් මෙන්න නිකන් සමගාමී සමීකරණ වගේ. සමගාමී සමීකරණ කියන්නේ මේ O level වලට තියෙන එකක් නේ. අතරම කිව්වොත් O level වලට නෙමෙයි 9 වසරේ තමයි සමගාමී සමීකරණ එන්නේ. ඉතින් ඒතකොට 9 වසරත් කරලා 10ත් කරලා 11ත් කරලා O level පාස් වෙලා මැත් කරන්නා කියන්නේ මේ වගේ සමගාමී සමීකරණ විසඳන්න බැරි වෙන හේතුවක් නැහැ නේ. එහෙනම් මුලින්ම අපි ඕකේ නොදන්න පදයක් කපා ගන්න යමු. නොදන්න පදයක් කපා ගන්න. සමගාමී සමීකරණ ලේඛන කරන්නේ සංගුණක සමාන පදේ ඉවත් කර ගන්න ඕනේ. එතකොට මේකේ සංගුණක සමාන පදයක් තියෙනවා. මේ tt සංගුණකේ සමානයි. ඒ දෙන්නගේම ඉස්සරහින් ඉන්නේ එකම ඉලක්කම. මේකෙත් එක සමාන පදේනේ තියෙන්නේ tt. යන්න එහෙනම් ඒ දෙන්න අපිට ටකස් ගාලා ඉවත් කර ගන්න පුළුවන්. එතකොට බලන්න ඒ දෙන්න ඉන්නේ එකම જાතියෙන්ද જાති දෙකෙන්ද? මෙතන t ධන t මෙතන t ඍණ t. ඒ කියන්නේ දෙන්න જાති දෙකෙන්. දෙන්න જાති දෙකෙන් නම් අපි ආව ඉවත් කරන්න එකතු කරන්න ඕනේ.
එක ජාතියෙන් නම් අඩු කරන්න ඕනේ. ජාති දෙකෙන් නම් ඉවත් කරන්න ඕනේ. දැන් ඕවා විසඳන හැටි බැරනම් යන්න මගේ වීඩියෝ වල මගේ channel එකේ මුලට ගියාම තියෙනවා සමගාමී සමීකරණ. කෙලින්ම O level paper සාකච්ඡාවේ නම් තියෙනවා ඔක්කොම ටික. ඒක බැරි වෙන්න හේතුවක් නැහැ. ඒකයි මම කියන්නේ. එහෙනම් මම දැන් මේ t මේ ඍණ t එහෙනම් මේ සමීකරණ දෙක මම එකතු කරනවා. එතකොට තමයි දෙන්න කැපිලා යන්නේ. එහෙනම් මම මේ 1 2 එකතු කරනවා මෙතන. 1 2 එකතු කරනවා. ලියා ගන්න. එකේ කවුද ඉන්නේ මේ පැත්තේ t ඍණ mg. t ඍණ simple mg එකතු කරන්න ඕනේ. දෙකේ කවුද මේ පැත්තේ ඉන්නේ? capital mg ඍණ t. දැන් ආයේ සමාන ලකුණෙන් එහා පැත්තේ එකේ කවුද ඉන්නේ? simple mf එකතු කිරීම සමාන ලකුණෙන් එහා පැත්තේ දෙකේ කවුද ඉන්නේ? capital mf. දැන් අපිට පේනවා මෙන්න t ට ඍණ t කැපිලා යනවා. මේ පැත්ත ඉතුරු වෙන්නේ capital mg. මම ධන එක්කනව ලියා ගන්න. දැන් ඍණ mg මුලින් ලිව්වා කියලා වැරදි නැහැ. කැතයිනේ ඍණ තියන්නේ නැහැනේ මුලින් අපි. එහෙනම් capital mg ඍණ simple mg කියලා ලියා ගන්නවා. මෙතනත් f එකක් එළියට ගත්තම අපිට එනවා capital m ධන simple m කියලා. මෙතනත් ඕනනම් කෙලින්ම ඕගොල්ලෝ g එකක් එළියට ගන්න. ගත්තා කියලා වැරදිත් නැහැ. නොගත්තා කියලා හරිත් නැහැ. නොගත්තා කියලා හරි නැහැ නෙමෙයි. ගත්තා කියලා වැරදිත් නැහැ. නොගත්තා කියලා වැරදිත් නැහැ. දැන් මට ඔතනදී කරන්න ඕනේ f හොයන්නනේ දැන් මම යන්නේ t නේ කැපුවේ. ඒතර මේ ගානේ ඇහුවේ පද දෙකක් නේ ඇහුවේ. එකක් තොරණ ඇහුවා එකක් ආතතිය ඇහුවා. ඉතින් ආතතිය කියන්නේ t එහෙනම් මම මෙතන කපලා දැම්මනේ. එහෙනම් ඉතින් කපලා දැම්ම එකක් ආයෙ හොයන්න නම් අපිට පස්සේ වෙනම කරන්න වෙනවා. දැන් මෙතනදී මම t කපලා දැම්මේ f හොයන්න. මම මෙතන t කපලා දැම්මේ f හොයන්න. එහෙනම් මෙතනින් f කියන උත්තරේ ගන්න. මොකද මෙතන නොදන්න පදයකට තියෙන අපි f විතරයි. ඇයි මේ බලන්නකො capital M දුන්නා. මේ g ගැන ගුරුත්වාකර්ෂණය දන්නවා. simple M දුන්නා. g ගැන ගුරුත්වාකර්ෂණය දන්නවා. ආයි capital M simple M කියන්නේ දන්නවා. නොදන්න පදයකට තියෙන්නේ මේ f විතරයි. එහෙනම් අපිට පුළුවන් ඔතනින් f එළියට ගන්න. ඔතනින් අපිට පුළුවන් f එළියට ගන්න. f එළියට ගන්න දෙයක් නැහැ. අරගෙනම තියෙන්නේ. එහෙනම් මේ පදේ මෙහෙට බෙදන්න ඕනේ. මේ පදේ මෙහෙට බෙදන්න ඕනේ. ඒ බෙදනකොට මෙතනින් g එකක් අරගෙන ඉන්න. මෙතනින් g එක අරගෙන ඉන්න. g එකක් එළියට ගත්තම ඇතුලේ ඉන්නේ capital M ඍණ simple M. g එකක් එළියට ගත්තා. එයා මේ පැත්තට බෙදන්න. capital M ගන්න simple M. අන්න අර පැත්ත ඉතුරු වෙන්නේ f විතරයි. දැන් ඕවා නොතේරෙන හේතුවක් නැහැ ළමයි. හොඳේ. කම්බයින් මැච් කරලා තෝව බැරි නම් ඉතින් තමන්ගේ தත්ත ගැන හිතා ගන්න. මෙතනින් g එකක් එළියට ගත්තේ. එහෙනම් g එකක් ගත්තම capital M ඉතුරුයි ඍණ simple M ඉතුරුයි. g එක එළියේ ඉන්නවා. මේ m ධන m එක මෙහෙට බෙදුවා. අන්න f ට උත්තරය ආවා. සාමාන්‍යයෙන් අපි ඔහොම තියන්නේ නැහැ. එහෙනම් කැටයි ඔහොම තිබ්බම දෙපැත්ත මාරු කරලා උත්තරේ ගහන්න. ඒ කියන්නේ අපි අහන්න ඕනේ උත්තරේ ලියන්නේ වම් අත පැත්තේනේ මේ පැත්තේනේ. දැන් මම මෙතන ලියන්නේ නැහැ බොරුවට මේ ඊට මදි වෙන හින්දා. ඔන්න f ගේ උත්තරේ ගත්තා. ඕක තමයි f එන්නේ. g වාරයක් m ඍණ m බෙදීම m ධන m. දැන් මේ m ට මේ m කපන්න මේ m ට මේ m කපන්න එහෙම හිතෙන්න බෑ. හොඳේ. එහෙම කපන්න බෑනේ. උඩ තියෙන පදේට යට පදේ කපනවා කියලා මේ m ට මේ m මේ m ට මේ m එහෙම කපන්න බෑ. එහෙම කපන්න හිතනවා නම් පිටිපස්ස අරලා නැට්ටත් කපා ගන්න වෙනවා ඉතින්. හරි. එකෙන් කියලා දැන් ගන්න. එකෙන් හරි දෙකෙන් හරි ප්‍රශ්නයක් නැහැ. මම ලියාගෙන තියෙන එකෙන් හින්දා එකෙන් ලියනවා. දෙකෙන් ලියුවම වැරදිද? නෑ. එහෙම අවුලා නෑ. එකෙන් කියලා ගන්න. එකෙන් කියලා අරගෙන එක පොඩ්ඩක් ලියා ගන්න ආයේ. එක ඉන්නේ මෙතනනේ. t ඍණ mg සමානයි mf. දැන් මේ මොකටද යන්නේ මම t හොයන්නේ. ඇයි මේක ඇහුවේ දෙකයිනේ බං. මේක ඇහුවා f ඇහුවා ඊළඟට t ඇහුවා. මුන් දෙන්න විතරයි ඇහුවේ. දැන් f හොයාගත්තනේ. දැන් t හොයන්නයි යන්නේ. අන්න මෙන්න t ඉන්නවා. එහෙනම් මේ මූ මොන මගුලක් කරන්නේ මේ පැත්තේ. මූටක් ගාලා එහා පැත්තට දාන්න. ඍණ පදයක් එහා පැත්තට එන්න ධන පදයක් වෙලා. එහෙනම් මෙන්න mf එක මේ පැත්තේ හිටියා. ඍණ mg මෙහෙට යනවා. ධන mg වෙලා. ඍණ mg මෙහෙට යනවා. ධන mg වෙලා. දැන් ඕනනම් කාට හරි පුළුවන් ඔතනින් m මේ දෙකටම පොදු හින්දා m එළියට අරගෙන ඔතන එහා පැත්ත සුළු කරන්න. m එළියට අරගෙන ඔතන එහා පැත්ත සුළු කරන්න පුළුවන්. නැත්නම් මේ m ට මෙතනදීම මේ f ආදේශ කරලා ඊට පස්සේ කරන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ගණන්නේ එක ක්‍රමයක් කියලා නෑ. ක්‍රම ඕන තරම් තියෙනවා. Tamanට කැමති විදිහට කරන්න. හරි විදිහට කරන්න ඕනේ. f මෙන්න f ආගෙන තියෙනවා. එහෙනම් ලියන්න. capital M ඍණ simple M වරහන් g යට එනවා capital M ධන simple M. ආයේ ධන m g. දැන් පොදු පදේ එළියට ගමු. ටකටක් ගාලා සද්ද දෙන්න ඕනේ නැහැ. පොදු පදේ එළියට ගමුකෝ. පොදු පදේ කවුද ඉන්නේ? මෙතන m ඉන්නවා, මෙතනත් m ඉන්නවා, මෙතන g ඉන්නවා, මෙතනත් g ඉන්නවා. එහෙනම් mg වම ගන්න. mg ව ගත්තා. ගත්තට පස්සේ පොඩ්ඩක් කොටු වරහණක් වගේ එකක් දාන්න. මොකද ඇතුළේ වරහන් තියෙනවනේ. mg ගත්තම කවුද ඉතුරු වෙන්නේ මෙතන? capital M ඍණ simple M. තව ඉතුරු මෙතන යට capital M ධන simple M. අර පැත්තේ කවුද ඉතුරු? 1යි. අර පැත්තේ ඉතුරු 1යි. ඒ 1 කියන්නේ මොකද්ද? දැන් එයා මෙහෙට टकस गाला गुण කරන්න සද්දෙන්න ඕනේ टकस गाला गुण කරන්න t සමානයි mg මෙතන m ධන m දැන් මෙන්න මේ මුළු පදේම මෙයාගෙන් ගුණ කරන්න. එතකොට මෙතන ඉන්නේ ධන මේ මුළු පදේ m ධන m එයා එකෙන් ගුණ කරාම ඉතින් එන්නේ m ධන m තමයි. දැන් මෙන්න මේ බෙදීම ටිකක්
දික් කරන්න අන්න වැඩේ ගොඩ අයෝ කනවනේ වැඩේ මේ රීනේම් දැන් මොකද්ද ඔන්න කැපෙනවා තියෙන ඔන්න රීනේම්ට ධනෙම් කැපෙන්නද කැපෙනවා මචං ටක ටක ගාලා කැපෙනවා මෙන්න රීනේම්ට ධනෙම් කැපුණොම m අකුරු දෙකක් ඉතුරු වෙන්නේ m අකුරු දෙකක් කියන්නේ මොකද්ද 2යි කැපිටල් m ඕක ඕන නම් තව සුළු කරන්න පුළුවන් ඕන නම් නෙමෙයි සුළු කරන්න ඕනේ අනිවාර්යෙන් මොකද්ද දෙකේ ඉලක්ක මේ ඉස්සරහට ගන්න සිම්පල් m දැම්මා කැපිටල් m දැම්මා g බෙදන්න ඕනේ කැපිටල් m දන සිම්පල් m ගේ ඔන්න උත්තරේ එනවා උත්තරය අපිට එනවා 2යි සිම්පල් m කැපිටල් m g යට m දන m ඔන්න ඔක තමයි ඉතින් අපේ මේ පාඩම නිව්ටන්ගේ චලිත නියම මෙහෙමයි ඉතින් ඔච්චරයි තියරිය මචං තේරුණාද තියරි පුළුවන් වෙනවා කියලා හැම ගානම පුළුවන් වෙන්නේ නැහැ මම කියන දේ තේරුණා කියලා ඕගොල්ලන්ට පුළුවන් වෙන්නේ නැහැ ඕගොල්ලන්ට වෙන්නේ තේරෙන එක විතරයි පුළුවන් වෙනවා ඕගොල්ලෝ ගණන් හදන්න ඕනේ දැන් අපි ගමු කාර් එකක් පදින්න දැන් කාර් එක ඩ්‍රයිවිං පුළුවන්ද දැන් පුළුවන් කට්ටියක් බලනවා ඇති බැරි කට්ටියක් බලනවා ඇති දැන් පුළුවන් කට්ටිය කියන්නකෝ බැරි කට්ටියට කාර් එකක් පදින්නේ කොහොමද ඩ්‍රයිවිං කරන්නේ කොහොමද කියලා දන්නවනේ ඉතින් ජීර් එක දැම්මා පෑගුවා බුස් ගාලා ගියා සද්දෙන්නේ නැහැ දැන් එහෙම කිව්වා කියලා පුළුවන් වෙනවද බැරි කට්ටියට බෑ ඒගොල්ලෝ ඒක පුරුදු වෙන්න ඕනේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ ලර්නර්ස් යන්න ඕනේ තේරුණා නේද ඒ වගේ තමයි මේක මම කියලා දුන්නම තේරුණා කියලා ඔයාලට පුළුවන් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට මේ තේරෙන එක විතරයි පුළුවන් වෙනවා ඔයගොල්ලෝ ගණන් හදන්න ඕනේ ඒක එකක්ද දෙකක්ද කියලා සීමාවක් නැහැ පුළුවන් තරම් ගණන් හදන්න ඕනේ පැහැදිලි නේද ඒ වගේම දැන් පොඩි කාලේ පුට් සයිකල් පදිනකොට පළවෙනි දවසේ පුට් සයිකලේ පදිනකොට පුළුවන් වුණාද බෑනේ මචං පළවෙනි දවසේම වැටුණා කකුල් තුවාල වෙන්නේ නැති දන හිස් තුවාල වෙන්නේ නැති බයිසිකලේ කෑලි කැඩෙන්නේ නැති දෙවෙනි දවසේ පැද දෙවෙනි දවසෙත් වැටෙන්නේ නැති තුන්වෙනි දවසේ පැද තුන්වෙනි දවසෙත් වැටෙන්නේ නැති සතෙක් විතර පදිනකොට ඔන්න චුට්ටි තුරක් ඉස්සරහට යන්න පුළුවන් ගිහිල්ලා ආයෙ දඩොන් ගාලා වැටුණා තේරුණා නේද හැබැයි අතහැරියද නෑ අතහැරියන අතටත් බෑනේ වැටි තුවාල වෙවි බයිසිකලේ කෑලි කැඩි දිගටම පැද්ද නේද ආයෙ හින්දා නේද අතට පුළුවන් වෙන්නේ එහෙම තමයි ගණනුත් ඒ වගේ තමයි ගණන් කියන්නේ මේවා එහෙම තමයි මොකද්ද බයිසිකල් පැද්ද කියලා මේවා පුළුවන් වෙන්නේ නෑ වැරදි මුලින් අවුලන්නේ ආයෙ හදන්න වැරදි ආයෙ හදන්න වැරදි ආයෙ හදන්න වැරදිලා එක දවසක් යනවා හරියන එදායින් පස්සේ දිගටම හරියනවා ඒක ඔළුවේ තියාගන්න දැන් බයිසිකල් පදිනකොට වැටි පැද්දානේ එක දවසක් ආවනේ පුළුවන් වෙන එදායින් පස්සේ දිගටම පුළුවන්නේ දැන් අමුතුවෙන් ආයෙ බයිසිකල් පදින දුන්නම හදන්න ඒ කියන්නේ මේ පදින්න පුරුදු වෙලා ටික වෙලාවකින්ද පදින්නේ නෑනේ ආයෙම තමයි ගානත් එහෙමයි මුලදී වැරදි චූටි ඉරිනේ මුලදී ගාන වැරදි අවුලක් නැහැ මුලදී ගාන වැරදි ඔය පොඩි ඉරි එක දවසක් යනවා හරියන එදායින් පස්සේ දිගටම හරියනවා බය වෙන්න එපා එදායින් පස්සේ දිගට හරියනවා අපිට බැරි ඔය දිගට හරියන්න මේ පටන් ගන්න පටන් ගන්න තැනකන් අල්ලන් ඉන්න මේ මුලදී වැරදෙනකොට අපි කරන්නේ මෙන්න එහෙම කරලා නවත්තලා දාන ඔය හරිය ඒක කවදාවත් මෙතනට යන්නේ නැහැ මචං තේරුණාද එක දවසක් යනවා හරියන එදායින් පස්සේ දිගටම හරියනවා එහෙනම් අතාරින්න එපා පටන් ගත්ත ගේම ගහලා ඉවරයක් කරන්න දිනලම ඉවර කරන්න අතාරින්න එපා මැදදී නවත්තන්න එපා හරිද බැරි නෑ හැමෝටම පුළුවන් හිතන දේ වෙනවා ඔයගොල්ලෝ හිතුවොත් දැන් ඔයගොල්ලෝ ගානක් හදන්න ගන්නකොට හිතුවොත් අනේ මේ ගාන අමාරුයි මට තේරෙන්නේ නෑ මට මේක බැරි වෙයි කියලා හිතුවොත් බෑම තමයි ඉතින් මොන සක්කරය මොන කතාව කිව්වත් බෑම තමයි එහෙමනේ මේ ඔයගොල්ලෝ හිතන්න ඕනේ මට මේ ගාන පුළුවන් මම තීරිය දන්නවා මම ගණන් හදලා දිනවා මම පාඩම් කරලා දිනවා මම දක්ෂයි මට මොලේ තියෙනවා එහෙනම් මට මේ ගාන අනිවාර්යෙන් පුළුවන් කියලා හිතලා වාඩි වෙන්න කීයට හරි මේ ගාන හදලා ඉවර කරන්න කියලා වාඩි වෙන්න අනිවාර්යෙන් මේ ගාන පුළුවන් වෙනවා වාඩිනකොට හිතන්න එපා මේ ගාන නම් බැරි වෙයි අයියෝ අමාරුයි මම පා වෙන ගානක් ඒතකොට ඉතින් කොහොමද බෑ තමයි තේරුණානේ හිත තමයි හැමදේම හිතන දේ වෙනවා හිත වෙනස් කරගන්න ඒ හින්දා ගේමක් ගහන්න පටන් ගත්ත ගේම දිරලම ඉවර කරන්න දිගටම සෙට් වෙලා ඉන්න දිගටම වීඩියෝස් හදනවා දැන් ඔයා කම්බයින් කරලා මේක වෙන්න එපා අනිවාර්යෙන් මේක බලනවා ඊළඟට කම්බයින් වලට සහ අමතරව ෆිසික්ස් කෙමිස්ට්‍රි දැන් මේ වෙනකොට සෑහෙන වීඩියෝස් වගේක් දාලා තියෙන්නේ ෆිසික්ස් වල සබ්ජෙක්ට් එකේ 70%කට වඩා අය දාලා තියෙන්නේ කෙමිස්ට්‍රි වල සබ්ජෙක්ට් එකෙන් ෆිසිකල් කියන කොටස සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරලා තියෙන්නේ එතකොට මාර වැදගත්කමක් තියෙන channel එකක් මේක ඔයාලට ඉතින් වැදගත් වෙනවා තමයි අනිවාර්යෙන් ඉගෙන ගන්න වෙන්න මේක වැදගත් වෙනවා තමයි ඉතින් ඔයාලට හිතන තවත් කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා එයාට පොඩ්ඩක් මේ channel එක ගැන රෙකමන්ඩ් කරන්න subscribe කරලා set වෙලා ඉන්න ජය